මේ තියෙන්නේ උඩ පොත්ත අපි මේක පාවිච්චියට ගන්නෙ නැහැ. ඒක පොහොර වලට තමයි දාන්නේ. එතකොට මේකට කියන්නේ පිත්තල කුවර කියලා. මේකෙන් මෙහෙම පිළිබඳින්න ඕන පොත්ත බුරුල්. කඳයි පොත්ත අතර තියෙන ටෙන්ෂන් එක අඩු වෙලා පොත්ත ගලවන්න ලේසියි. මේකට ගන්න තඹ හෝ පිත්තල විතරයි අපිට ගන්නෙ නැහැ. මේකට කාලයක් යනකොට මොනකට කනවද? අපිට මේ පොත්ත කාට මෙහෙම තමයි කුරිඳි පොත්ත ගන්න. ඊට පස්සේ මේක වේලුනාම දරට දානවා. මේක ලේයර් එකක් ඇතුළේ කුරිඳි ගහේ. ඊට පස්සේ මේක වේලන්න කලින් මේක ඇතුළට තව චූටි චූටි කුරිඳි කෑලි පොඩවලා එකට එකක් ජොයින් කරලා අඩි දෙකක විතර කොටු හදලා අර වගේ ලණුවල දාලා තමයි වේලන්නේ. අවුවේ දාලා වේලන්නේ නැහැ. අවුව දාන්නේ පවන් වේලන්නේ. අවුව දාන්නේ නැහැ. එයි අවුව දාන්නේ. එහෙමනේ සාමාන්‍යයෙන් කරන්නේ මේගොල්ලෝ එහෙම කරන්නේ ස්වභාවික කට්ටිය එදිටින් තියෙන විදිහට කුරුළු වසවිස ඒ කියන්නේ මොනවත් කිසිම දෙයක් මේ වෙන්නේ නැහැ ඈ හරි දුකට ජීවත් වෙන ටිකක් පොඩි තියෙනවා කොහොමද කරන්ට් එක දීලා තියෙන්නේ නෑ එක වයර් ෆයර්ප්ලේස් ලයින් එකක් දීලා තියෙනවා ඉස්සෙල්ලා මොනේ ගා ගන්න එපා දැවිල්ල කරන්නේ